Excuse me, මේක 9C class එකද? Okay, හරිම තැනට තමයි ආවිලා තියෙන්නේ. අර පැත්තේ හොයාගෙන ගියා මම. classes මාරු වෙලානේ. කලින් එද්දි මෙහෙ නෙමෙයි තිබ්බේ එකයි. තාම meeting එක පටන් ගත්තේ නැද්ද? පට රසයක් නේ තියෙන්නේ. ඔයත් මේ class එකේ ළමයි ගම කෙනෙක්ද? Okay. Miss Nayana, hi. මම නතාලියාගේ අම්මා. මම පොලස් බැලුම රහයි දෙදා. Thank you so much. අපේ husband ගේ අම්මලා ගෙදරින් ගෙනාවේ. අනේ thank you. ඕකට මොකද? තව මොන හරි කණ්ඩාසි දේවල් තියෙනවනම් කියන්න. මම ඔයත් ඒවන්න. මම නතාලියකට ඒවන්න. It's okay. මම හිතන්නේ අපි සල්ලි එකතු කරලා AC එකක් හදන්න ඕනේ මේ ක්ලාස් එකට. ළමයිනේ ගලන්නේ චුට්ටක් තේරුම් ගන්න බෑ නේද? අනේ අම්මලා වුණා ළමයිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපිටනේ. නෑ මිස්. අනේ sorry කියන්නේ පුරුදු නැහැ. දැන් නතාලියා ලොකුයිනේ. ඉතින් අර කලින් වගේ අඳුන් ඇඳගෙන ඉන්න බෑනේ. ඉතින් ඒකින්ද තමයි මම මේ ඇඳගෙන ආවේ. ඔයා දන්නවනේ අනේ. ඔයා දන්නේ නැති දෙයක් තියෙනවද නැද්ද? important call එක. ඔව් තියෙන. signature එක ඕනේද? හරි මෙහෙම කරන්න. document වලට මහත්තයාගේ sign ටික ගන්නකො. It's okay, no worries. Okay, thank you. Bye. මගේ assistant වැඩ ගොඩ ගිහිලා. Natalia is the most important thing in my life. Miss Nayana, please කියන්නකො මේ නතාලියාගේ කොහොමද work, study, sports පැත්ත කොහොමද කියලා. ඔබ ඉතින් හොඳට කරගන්න එපා. මමයි මහත්තයා යාවෙන් වෙන්න මහන්සි වෙන්න මෙච්චර. Miss Nayana, මගේ Mr. පොඩි gift එකක් තියෙනවා. ඇත්තටම නෑ gift එකක් නෙමෙයි. ඇත්තටම කෘතගුණ සලකනවා කියන්නේ දෙමව්පිය හැටියට අපි teachers ලාට කෘතගුණ සලකන්න එපා. ඒක නිසා පුංචි තෑග්ග මේක චූටි තෑග්ග. ගන්නකො. කැරට් 22ක මාලයක් තියෙනවා. වාසයිද? Thank you Miss Nayana. Thank you so much. ළමයි සතුට කරලා ඉන්න කලින් ගුරුවරුන්ව සතුට කරලා ඉන්න බෑ නේද? ඒවා හැමෝම දැනගෙන කරන්න ඕන දේවල් නේ. ඉතින් මගේ පැත්තෙන් වෙන්න ඕන දේ තමයි මම උපරිම කරන්න බලන්නේ. Miss Nayana මොන හරි ඉස්කෝලේට ඕන උදව්වක් තියෙනවා නම් කියන්න මම මහත්තයාට කියලා කරලා දෙන්නම්. හරි මේ දැන් මීටින් එක ඉවරයි නේද Miss Nayana? මේ මට මීටින් ගොඩක් තියෙනවා. මම යන්නත් ඕනේ. නතාලියා කො Babes, නතාලි එක. මාමි එයිවව ගන්න. පරිස්සමට එන්න ඕනේ. අපි යනවා දැන්. බයි පරිස්සමෙන්. හරි Miss Nayana මම ගිහින් මට ගෙදර එනවා. මේ යාළුවෝ ටික හම් වෙලා ඊට පස්සේ ගෙදර එනවා. 6 වෙද්දි ගෙදර. හරි පහ. හතර හැබැයි පහ. ඕකේ බබා. හරි හතර හැබැයි පහ. ඒ වෙද්දි ගෙදර. Promise, pinky promise. Bye. Hi. නෑ ලස්සනයි ඒක. ඔයාගෙන හලෝ බොරු කොණ්ඩයක් දාලා. නෑ මේ නැචරල් hair එක. මගේ curly hair එක. අපි තාත්තිටයි අම්මිටයි curly hair එකක් නැති වුණාට ඒ දෙන්නගේ කොම්බෝ එකක් කරලා තමයි මගේ curly hair වෙලා තියෙන්නේ. ඇත්ත දාලා ඔයාලා නාන්නේ කියන්නේ? කවුද කියන්නේ අපි නාන්න කියලා නානවා වෙනම special shampoo use කරන්න ගන්න. ඔයාලගේ වෙන normal hair වලට පාවිච්චි කරන shampoo අපිට set වෙන්නේ නැහැ. ඔව් හොඳට massage කරන්න ඕනේ. ඊට පස්සේ banana mask එක දාන්න ඕනේ ඔළුවට. කොච්චර වැඩ තියෙනවද? බලලා හිතන්නේ මම කොණ්ඩේ මුකුත් කරන්නේ මම නාන්නෙත් නැහැ. නේද මමනේ දන්නේ මම කොච්චර care කරනවද කියලා. සමහර natural curl hair තියෙන හැල කැමති නැහැ කොණ්ඩේ තියන්නේ නෑ යාලට මදිය. ඔව් ඒක පරිස්සම් කරගන්න දන්නේ නැහැ. මෙච්චර ලස්සන කොණ්ඩයක් පරිස්සම් කරගන්න යාලට නෑ. යාලා කරන්නේ straight කරනවා. ඉතින් මල හිතන්නකෝ. නෑ මම නම් කරන්නේ නැහැ. අපේ තාත්ති මගේ අත කපයි. ඔව් දෙන්නේ නැහැ. අතවත් තියන්න එපා කියලා තියෙන පොඩි කාලේ මම මේක බිම තිබ්බම කුඹියට වඩු ගලව කොණ්ඩේට අපේ අම්මා කිව්වේ. ඔව් හරියට කුඹින්ගෙන මාව පරිස්සම් කරලා. ඔව්. Hi, nice to meet you. What's up? Wow, last time you could want a boyfriend කෙනෙක් ඉන්නවද? Sorry, engage වෙලා ඉන්නේ. Oh no. දැන් කන්නේ හරි ඒ කර්ලි හයකට තමයි කොල්ල කැමති. ඔව් මම කිව්වා engage වෙලා කියලා මම බොරුවක් කිව්වේ. මේ සෙල්ලිය ගමු එන්න. මම මාචා එකක් ගන්න බෑ. මේ මාචා මොන්නේ. ඔයාලා අයියෝ ස්ට්‍රොබෙරි ජූස් ඒව හරියන්නේ නැහැ මම මාචා ඕනේ. ඔඩ කරන්න. ගන්න ප්‍රශ්නේ නැහැ. මම ඔන්ලයින් පේ කරන්න. මට දැන් මෙහෙම කොණ්ඩේ තිබ්බට මගේ මෙතෙන්ට කොණ්ඩේ තියෙනවා. ඒක අර කර්ලි වෙලා තමයි මේ උඩ ගහලා තියෙන්නේ. ඔව්. හරි විල ගන්න. බයි. එයා මම හරියට පරිස්සම් කරනවලු. මේ කර්ලි හයක හැමෝටම නෑනේ. මිනිස්සුගේ ආකර්ෂණය ඔක්කොම මට එනවා. ඉතින් එයා කැමති නෑ. එයා බයයි. එයා බයයි හරිය එයාගේ ඇකෙන් මං ගිලිහිලා යයි කියලා. ඒකයි. තව ඔබ ඉඳපන්. උඹට මුකුත් වැඩක් කරන්න නෑනේ. ආයෙ ඉන්නවනේ ගෙදර වැඩ ඔක්කොම කරන්න. ඔබ ඉඳපන්. 11ට නැගිටිනවා. 11ට නැගිලා තේක බොනවා. තේ බීපු කෝප් එක ඕ කියපන්. පෙරේද තේ බීපු කෝප් එක නේද? ඊට පස්සේ මම උඹට දෙන්න තේ දෙන්න පොන්තන උනට පොල් කට්ටකට බලපන් මගේ මාළු මටම කැවෙනවා උඹ කෙල්ලෙක්ට කියපන්කෝ උඹ දීගයක් දෙන්න පුළුවන්ද මට? ලැජ්ජාව පණයන. උඹ කාමරේ හැටි දැක්කද උඹගේ? දුම් ගලවල එතනයි බෙඩ්ෂීට් අතනයි. අම්මෝ උඹට මම මිනි උකුර වහන එක අහන්න දෙයක් ඔය ඔළුවට. බලපන් කාමරේ හැටි. ආය ඉන්නවනේ අස් කරා මට උඹට දෙන්න පුළුවන් මේ කොස්ස කැඩෙනකම් බම් මේ අහල පාල මිනිස්සු මට හිනාවේ කරුසට කෙල්ලෙක් ඉඳලා තාම මම වැඩ කරනවා බම් මේ ගෙදර මේ කරුම ඉවර වෙන කරුම නෙමෙයි වෙන්න ඕනේ අපිට වෙන්න ඕනේ මේක මතක තියාගනින් උඹ මම එන්නකොට ගේ අස් කරලා තිබ්බේ නැත්තම් උඹ මේ ඉහේ ඉඳන් පට්ට ගහන්නේ බලපන් හරිද
උදේ 11ට නැගිටලා නැගිට පාර කනවා බොනවා නිදා ගන්නවා ටීවී සීරියස් කේ ඩාමද පී ඩාමද මොනවද ඔච්චරනේ බං ඈ ඕවා බැලුවා කියලා මොකද්ද වෙන්නේ උදව්වක් පදව්වක් කරන්න පුළුවන්ද ඵලයන් දැන් උඹට මම කෑ ගහනවා විතරයිනේ ඊට පස්සේ බැඳලා ගිය දවසට නැන්දම්මගේ කුණු කතා අහගෙන මිනිහාගෙන් ගුටි කන්න උන දවසට මේ පැත්තේ හතරම හයිවේ එන්න බං ගගා එලවන්නේ ගගා මං ආයෙත් මෙතන තිබ්බොත් තෝ ඉවරයි ඔව් මගේ ඩොකියුමන්ට් ටික එවන්න මං එවන්නම්කෝ හරි මම කඩ ගන්නන් බයි හරි බයි වසන්ත ධම්මේ ඔයා කොහෙද මේ මම වැඩකට ආවා ඉතින් කොහොමද මට හොඳයි ඔයා බැඳලාද ඔව් මම බැඳලා අවුරුදු කීයක් වෙනවද බැඳලා අවුරුදු 10ක් විතර වෙනවා බැඳලා එහෙනම් ගහ මට කලින් මැරි කළා ඒත් ඔයා කිව්ව ඉක්මනට ඔයා බඳිනවා කියලානේ මං තමයි මැරිලා අවුරුදු 4ක් වතර මට ටිකක් හිත හදාගන්න කලින් ගියා තේරෙන්නේ නැති වයසනේ අපේ ඉතින් හොඳින් ඉන්නවද ඔයා වැඩකට තාවේ ෆ්‍රී නම් කොෆි එකක් බොන්න යන්නද ඔව් of course sure let's go Manisha hey oh Manisha තමයි hey බබාද මම මතකද ඔව් මට අමතක නෑ hey මගේ අවුරුදු ගානම කාබාසිනිය කරලා මගේ තේසතම මුරන් කාලා දැන් ලැජරතෝ අවුරුදු 10කට පස්සේ මගෙන් ඇවිල්ලා අහනවා මම මතකද කියලා උඹ මම ඉන්න පාරකවත් එන්න එපා උඹ කොහොමද මට කරපුවට දැන් නෙමෙයි පරිසම් දෙන්න තව ඉස්සරහට තමයි පරිසම් දෙන්නේ මමත් බලන් ඉන්නේ මං කරපුවා ප්‍රතිඵල පස්සට උඹට පළ දෙයි බලපන් උඹට වෙන දේ මම සීනිකම සීනි දේවාල ගිහලා උඹට මිරිස් සමරන්න බලපන් මට කරපුවට උඹට යහතින් ඉන්න දෙන්නේ නැහැ අජ්ජනසෝ මට කතා කරන්න එනවනේ සෝ නේද ඔබ සෙරප්පුවෙන් දෙන්න ඵලයන් මෙතනින් සෙරප්පු පාර දෙන්නේ මට ලැජ්ජාව නැහැ මිනිස්සු ඉගෙන කමන්නේ සෙරප්පු පාර දෙන්නේ ඵලයන් උඹට ෆ්‍රෙන්ඩ් දෙන්න එපා තෝ බලාගනි ඔබ යක්ෂණී කරගන්න එපා තෝ ඵලයන් යන්න මම සෙරප්පු පාර දෙන්නේ මිනිස්සු ඉතලා බලපන් උඹට සරියා